ඔබ සැමට සුබ දවසක් වේවා. මම තිරෂි. අද මම කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් තරුණයන් අතරේ ප්‍රසිද්ධ වේප් කියන එක ගැන කතා කරන්න. වේප් එක කියලා කියන්නේ මේ සිගරට් බොන එක නවත්තලා ගොඩක් අය ඉතාමත් හෙල්දි දෙයක් කියලා වේපර්ස් පාවිච්චි කරනවා. ඇත්තටම මේකෙන් මොකක්ද අපේ ලංස් වලට වෙන්නේ, කොච්චර හානිදායක වෙනවද කියලා අපි අද බලමු. වේප් එකක් කියන්නේ මොකක්ද? වේප් එකක් කියලා කියන්නේ බැටරි එකකින් පවර්ඩ් වෙන ඩිවයිස් එකක්. ඒකේ ඩිවයිස් එකේ ඇතුලේ තියෙන්නේ ලික්විඩ් එකක්. ඒකේ තියෙනවා නිකොටින්, ෆ්ලේවර්ස්, ග්ලයිකෝල් වගේ රසායනික ද්‍රව්‍ය. මේ ටික උණු කරලා වේප් එකේ හුස්මට ඇදගන්න එක තමයි සිද්ධ වෙන්නේ. මේ ලික්විඩ් එක ඇතුලේ නිකොටින් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒවා යනවා අපේ ලංස් ඇතුළට. ඒක හුස්ම ගැනීමේ පද්ධතියට ඉතාමත් දරුණු ලෙස බලපානවා. වේප් එකකින් සිද්ධ වෙන්නේ මේ දේවල් තමයි. අපි දැන් බලමු ලංස් වලට ගියාම මොකද වෙන්නේ කියලා. ඔබ වේප් එකක් භාවිතා කරනකොට ඒ වේප් එකේ තියෙන tiny particles ලං එක ඇතුළට යනවා. ඒවයි තියෙනවා ලං වල තියෙනවා ඇල්වියුලයි කියලා. ඉතා කුඩා බුබුලු වගේ අවයවයක්. ඒ හිල්ලා ඒව ඇතුලේ පිරීලා ඒ ඇල්වියුලයි වලට හානිදායක කරනවා. මේකෙන් හැදෙනවා රෝගයක් අපි කියනවා වේප් ඉන්ඩියුස් ලං ඉන්ජරි කියලා. මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ගොඩාක් අය වේප් එක පාවිච්චි කළාට පස්සේ ගොඩක් අයට දැනෙනවා හුස්ම ගන්න අමාරු තත්ත්වයක්. ඒ වගේම හුස්ම ගන්නකොට මොහ වේදනාවක් එහෙම වගේ දැනෙන්න පුළුවන්. දිගු කාලයක් මේක පාවිච්චි කරනකොට ලංස් වල chronic inflammation එකක්. ඒ කියන්නේ දීර්ඝකාලීන ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. මේක ප්‍රතිඵලයක් විදිහට ෆයිබ්‍රෝසිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊළඟට බලමු අපේ මෙන්ටැලිටි එකට මේ වේප් එක පාවිච්චි කරාම මොනවද සිද්ධ වෙන්නේ කියලා. වේප් වල ඇත්තටම තියෙන නිකොටින්. ඒක නිකොටින් අපි පාවිච්චි කරන වෙලාවට මොළයෙන් අපේ ඩොපමින් කියන හෝමෝනය රිලීස් වෙනවා. ඒ වෙලාවට ටෙම්පරරි ප්ලෙෂර් එකක් දැනෙනවා, රිලැක්සේෂන් එකක් දැනෙනවා. නමුත් මේ ප්ලෙෂර් එකට කාලයක් යද්දී මොළය හැඩ ගැහෙනවා. ඒ කියන්නේ ඒකට ෆීලිං එකක්, ක්‍රේවිං එකක් වගේ ඇති වෙනවා. එතකොට අර ඇඩික්ෂන් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ කාලයක් යද්දී වේප් එකක් නැතුව ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා ඇඩික්ෂන් එක නිසා. බොහෝ වෙලාවට තරුණ තරුණියන්ට මාකටිං කරදි කියනවා මේක no harmful, මේකේ තියෙන කෙමිකල් වලින් කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙම කිව්වම ගොඩක් අය සිගරට් එකක් වෙනුවට වේප් එකක් පාවිච්චි කරන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි වෙනවා. නමුත් ඇත්තටම වේප් එකත් හානිදායකයි. එහෙනම් අපි බලමු වේප් වල තියෙන කෙමිකල්ස් මොනවද කියලා. මුලින් කිව්වාගේ වේප් ලික්විඩ් එකේ තියෙනවා formaldehyde, acetaldehyde, heavy metals, නිකල්, ටින් වගේ චුටි මේ ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම මේවා ලංස් වලට ගියාම, හෘදයට ගියාම මොළයට විශාල හානි දක්වන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට මේ බැටරි එක උණු වෙලා එක්ස්ප්ලෝඩ් වෙන අවස්ථා තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ වේප් එක සේෆ්ද කියන එක. ඇත්තටම මගේ මතය නම් වේප් එක සේෆ් මදි. කෙනෙක්ට මේක නවත්තන්න කැමති නම් ඔබ මොනවද කරන්න ඕනේ? අපි දෙයකට ඇඩික්ට් වුණාට පස්සේ අපිට ඒක එකපාරටම නවත්තන්න අපහසුයි. ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් දේ තමයි මොළයට දැනුම් දෙන්න අපිට ඒ අවශ්‍ය නැහැ කියලා. එතකොට අපිට හිතන්න පුළුවන් වේප් එකකට අපි මුදල් වැය කරනවා. අපි මේ මුදල් ටික එකතු කරගන්න පුළුවන් කියලා. ඒ වගේම ව්‍යායාම, එක්සර්සයිස්, යෝගා ඒ වගේ දේවල් වලට අපිට නැඹුරු වෙන්න පුළුවන්. ඊටත් වඩා ඒ ගෲප් සපෝට්ස් ගෲප් තියෙනවා. ඇප් තියෙනවා දැන් ස්මාර්ට්ෆෝන් හැමෝටම තියෙන නිසා ඒවා පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් නිකොටින් රහිත ඕල්ටර්නේටිව් තෙරපීස් තියෙනවා. ඒ ගැන ඔබට කවුන්සලර් කෙනෙක්, වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ලබා ගන්න පුළුවන්. වේප් එක අතහැරීමෙන් දින කිහිපයක් ගියාට පස්සේ ඔබට හුස්ම ගැනීමේ හැකියාව, ඔබගේ එනර්ජි ලෙවල් එක ඒවා වැඩි වෙන ප්‍රවණතාවය වැඩි. එතකොට ඔබ ගන්න ආහාරවල රස ඔබට හොඳට දැනෙනවා. අර වේප් එක නිසා ඒවා ක්‍රමයෙන් අඩු වෙලා තමයි තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.